ඔයා යනවද කියලා අහන්න පාවිච්චි කරන්නේ do you goද are you goingද? මේක ගොඩක් අය පටලවා ගන්න තැනක්. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නේ ඔයා යනවද කියලා අහන්නේ are you going කියලා. එතකොට do you go කියන එක වැරදිද? මේක ඔයගලන්ට පටලවෙන තැනක්. ගොඩක් අය වරද්දන තැනක්. are you going? are you going කියලා අපි සාමාන්‍යයෙන් අහන්නේ මේ දැන් එහෙම නැත්නම් නුදුරුම අනාගතයේදී යනවද කියලා අහන්න තමයි are you going කියන එක පාවිච්චි වෙන්නේ. are you going කියලා අහුවොත් are you going now වගේ අදහසක් තමයි එන්නේ. ඔයා දැන් යනවද? ඔයා යනවද? එතකොට do you go? do you go කියන්නේ ඔයා යනවද කියන එකම තමයි. හැබැයි මෙතන වෙනස තියෙන්නේ මේක පාවිච්චි කරන අවස්ථාව. do you go කියන එක අපිට අහන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් යනවද කියන එක අදහස් කරලා. කියන්නේ අපි මේ මොහොත ගැනවත් නුදුරුම අනාගතය ගැනවත් නෙවෙයි අහන්නේ. සාමාන්‍යයෙන් අපි යන තැනකට සම්බන්ධව අපිට අහන්න පුළුවන් do you go? Do you go to temple? Do you go to school? Do you go to work? ඒ විදිහට ඔයා පන්සල් යනවද? ඔයා ඉස්කෝලේ යනවද? ඔයා වැඩට යනවද? මෙන්න මේ විදිහට අපි සාමාන්‍යයෙන් එදිනෙදා යනවද කියලා අහන්න do you go පාවිච්චි කරන්න පුළුවන්. මේ මොහොතට මේ නුදුරුම අනාගතයට සම්බන්ධව යනවද කියලා අහන්න do you go කියන එක පාවිච්චි කරොත් ඒක වැරදි. ඒකට පාවිච්චි කරන්න ඕනේ are you going? දැන් ඔයගලන්ට තේරෙනවා do you go කියන එකයි are you going කියන එකයි අතර වෙනස. පුරුද්දක්, ඒ කියන්නේ habit එකක්, routine එකක් සම්බන්ධයෙන් නම් do you go. මේ මොහොත සම්බන්ධයෙන් නම් එහෙම නැත්නම් නුදුරුම අනාගතය සම්බන්ධයෙන් නම් are you going. මේ කොටස තේරුණා නම් ඔයාලා මෙන්න මේ ප්‍රශ්නය කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ කියලා මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයා නිදා ගන්නවද කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් අහන්නේ? ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝස් මම ඒගොල්ලන්ට ඉදිරියටත් අරගෙන එනවා. කන්ෆියුස් වෙන තැන් විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ තියෙන අපිව කන්ෆියුස් කරන තැන්. අපිව අමාරුවේ දාන තැන් මම ඔයගොල්ලන්ට විශේෂයෙන්ම අරගෙන එනවා වීඩියෝ වලින්. ඉතින් මේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.